යම්කිසි ගොඩනැගිල්ලක් ඉදිරියේදී විශේෂයෙන් බලන දෙයක් තමයි පාවිච්චි කරන ගල්. එතනදී ගොඩක් අය ගොඩනැගිල්ලේ ශක්තිය සහ පැවැත්ම බලද්දී තවත් කෙනෙක් අඩු වේදමකින් ගොඩනැගිල්ලක් ඉදි කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉදි කිරීමකට ගඩොල් පාවිච්චි කරන එක ගැන. ගඩොල් පාවිච්චි කරද්දී දැනගන්න ඕන දේවල් වෙන ප්‍රධාන දේවල් තමයි ගඩොල් වල සයිස් එක. ඒ කියන්නේ ගඩොලේ ප්‍රමාණය. ඒ වගේම බැමි වර්ග සහ ඉදිකිරීමට ගඩොල් පාවිච්චි කරද්දී තියෙන වාසි සහ අවාසි. ගඩොල් ප්‍රමිතියද තියෙනවද කියන කාරණාවත් අපි විශේෂයෙන් දැනගන්න ඕන. ඉදිකිරීමට ගඩොල් යොදා ගැනීම ගැන කතා කරද්දී මූලික දෙයක් තමයි ගඩොල් වල හරි ප්‍රමාණය මොකක්ද කියන එක. ගඩොල් වල ප්‍රමාණය ගත්තහම විවිධ ප්‍රමාණවල ගඩොල් අපිට මිලදී ගන්න තියෙනවා. නමුත් ඉංජිනේරු තාක්ෂණයේ ගඩොල්ලක හරි ප්‍රමාණය තමයි අඟල් 9ක් දිග, අඟල් 4ක් පළල, අඟල් 2ක් ඝනකම කියන එක. අපි සාමාන්‍යයෙන් ගඩොලක් තිබ්බට පස්සේ අපිට දිග අතර ගත්තාම අඟල් 9ක් දිගයි, ඒ වගේම අඟල් 4ක් පළල්, ඒ වගේම අඟල් 2ක ඝනකමක් තියෙනවා. හරි ගඩොලක. මේ ප්‍රමාණය ගල් වලට අපි කියනවා ඉංජිනේරින් බ්‍රික් නැත්නම් ඉංජිනේරු ගඩොල් කියලා. නමුත් මේ ප්‍රමාණයට අඩු මිලෙන් ඒකගෙන් සයිස් එක අඩුවෙන් වෙළඳ පොලේ අපිට ගල් ගන්න තියෙනවා. ගඩොල් වල ප්‍රමාණය අඩු වුණත් අපිට ඒක නියමිත ප්‍රමිතියට තියෙනවා නම් භාවිතා කිරීමේ කිසි ගැටලුවක් නැහැ. නමුත් අපිට අඟල් 9 ගඩොල් බිත්තියක් පදින විට මේ කුඩා ගල් භාවිතා කිරීමේදී ගැටලු මතුවෙන්න පුළුවන්. මේ වීඩියෝ එකේ ඔයාලට දකින්න තියෙන අඟල් 9 බිත්තියක් බඳින විදිහ. ගල් බඳින ආකාරය අනුව මූලික වශයෙන් ඉංජිනේරු තාක්ෂණයේ භාවිත වන ක්‍රම ගත්තාම රනින් බොන්ඩ් එක, කොමන් බොන්ඩ් එක, ඒ වගේම ඉංග්‍රීසි ක්‍රොස් බොන්ඩ් එක, ස්ටැක් බොන්ඩ් සහ තර්ඩ් බොන්ඩ් ඕවර්සයිස් බ්‍රික් යන ක්‍රම හඳුන්වන්න පුළුවන්. මෙතනින් ස්ටැක් බොන්ඩ් යන ක්‍රමය ස්ට්‍රෙචර්, සෝල්ජර්, හෙඩර් යන ක්‍රම තුනට බෙදෙනවා. අපි මේ ක්‍රම ගැන තවත් වීඩියෝ එකකින් කතා කරන්න තියාගමු. මේ ක්‍රම අතරින් අඟල් 9 බඳින බැමි සඳහා අපි යොදාගන්නේ කොමන් බොන්ඩ් කියන ක්‍රමය. ගල් බඳිනකොට කුස්තුර මාරු කරලා ඔළුවරිය බඩවරිය මාරු කරලා ගල් වල බැඳීම ක්‍රමානුකූලව සිදු කිරීම තමයි මේ ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ. මේ ක්‍රමයට බැමි බඳිනකොට බැමි ශක්තිය වගේම බැමි ප්‍රමිතිය ස්ථාවරව තියෙනවා. ගඩොල් පාවිච්චි කරද්දී ප්‍රධානම දෙයක් තමයි භාවිතයේදී තියෙන වාසි අවාසි. ඔයාලට මේ වීඩියෝ එකෙන් දකින්න තියෙන්නේ අඟල් 9 බිත්තියක් කියන එක මම ඔයගලන්ට කිව්වා. මෙතනදී ඔයාලට පේනවා දෙපැත්තේ අඟල් 9 කොන්ක්‍රීට් කණු දෙකක් තියෙනවා. මේ කණු දෙක අතර තමයි මේ බිත්තිය බඳින්නේ. බිත්තිය බඳින අතරතුර ඔයාලට පේනවා දෙපැත්තේ නූල් ගහලා දික් නූල් කරලා තියෙනවා. ඊට අමතරව ගල් බඳින්නේ ලම්බ කරලාමයි. ඒකට හේතුව තමයි යම් හේතුවක් නිසා කොන්ක්‍රීට් කණු ඇද වෙලා තිබ්බත් බිත්තිය බැඳෙන්නේ කෙලින්. එහෙම වුණාම බිත්තිය කපරාරු කරද්දී වැඩි බදාම ප්‍රමාණයක් යන එක වළක්ව ගන්න පුළුවන්. මේ මම කිව්වේ අමතරව ඔයාලට දැනගන්න දෙයක්. හරි අපි කතාවට එමු. වාසි අවාසි. මේ කාරණාව තමයි ගොඩක්ම වැදගත්. අපි මුලින්ම කතා කරන්නේ අවාසි ගැන. ඔයාලට මම මුලින්ම කිව්වා ගඩොලක ප්‍රමාණය ගැන සහ වෙළඳ පොලේ ඇති කුඩා ගඩොල් ගැන. ඒ ප්‍රමාණය කුඩා ගල් මිලෙන් අඩුයි. නමුත් අඟල් 9 බැම්බක් බඳින්දී ඒ ගල් පාවිච්චි කර තිබෙන අවාසිය තමයි ගඩොල් කුඩා නිසා අඟල් 9 බැම්ම සයිස් කරද්දී ගඩොල් යන ප්‍රමාණය බදාම යන ප්‍රමාණය වැඩි. මෙතෙන්දී බදාම යන ප්‍රමාණය ගත්තාම අපි දන්නවා බදාම සඳහා ප්‍රධානම ද්‍රව්‍ය දෙකක් තමයි වැලි සහ සිමෙන්ති කියන්නේ. බදාම යන ප්‍රමාණය වැඩි කියන්නේ වැලි සහ සිමෙන්ති යන ප්‍රමාණය වැඩි කියන එක. අනිත් අවශ්‍ය කාරණය තමයි මිනිස් ශ්‍රමය සහ කාලය. එතෙන්දී අපි දැනගන්න ඕන දේ තමයි ගොඩක් දෙනෙක් වියදම අඩු කරගන්න දවස් පඩිය ගෙවලා බාසලා ගෝලිය ගන්නවා. ප්‍රමාණයෙන් කුඩා ගල් බඳිද්දී වැඩි කාලයක් යනවා. ඒකෙන් වෙන්නේ බාස්ලට ගෝලයන්ට වියදම් ගන්න මුදල වැඩි වෙන එකයි. ප්‍රමාණයෙන් කුඩා ගල් මිලෙන් අඩු වුණත් ඔයාලට නොහිතන පැත්තකින් පිරිවැයක් දරන්න වෙනවා. මම කලින් කිව්වා වගේ එවැනි ගල් යොදාගනිද්දී අවශ්‍යතාවය හරි ආකාරයව දැනගෙන ගල් පාවිච්චි කරන එක තමයි හොඳම වැඩේ. අඟල් 9ට අඩු බැමි වලට ඒ කියන්නේ තනි ගලෙන් බඳින බිත්ති නැත්තම් අඟල් 9ට අඩු බැමි වලට යොදාගත්තට මේ ගල් කිසි ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් බ්ලොග් ගල් එක්ක බලද්දී ගඩොල් භාවිතා කරද්දී වැයවන මුදල වැඩි. අන්න එතනදී අඩු වියදමකින් ඉදිකිරීමක් කරන්න හිතනවා නම්
ගඩොල් පාවිච්චි කරද්දී මුදල පැත්තෙන් බලනකොට අවාසියක් තියෙනවා. හරි අපි අවාසි ගැන කතා කරා. අපි දැන් කතා කරමු වාසි ගැන. වාසිගත ප්‍රධානම දේ තමයි ගොඩනැගිල්ලේ ශක්තිය වගේම ගොඩනැගිල්ල තුල උෂ්ණත්වය කියන කාරණා. ගඩොල් කියන්නේ මැටි කපලා පුච්චලා හදන ගල් වර්ගයක් කියලා මම ඔයගලන්ට කලින් කිව්වා. ඒ නිසා ගොඩනැගිල්ල තුල පිටත රස්නේ ඇතුල් වීම වගේම ගොඩනැගිල්ල තුල රත් වීම පාලනය කරන්න ගඩොල් වලට හැකියාව තියෙනවා. ඒ නිසා පිටත උෂ්ණත්වය වැඩි වුණත් ගොඩනැගිල්ල තුල රස්නය අඩු වෙනවා. ශක්තිය ගත්තාම ගඩොල් වලින් බඳින බිත්ති ශක්තිමත් භාවයෙන් ඉතා ඉහළයි. ඒට හේතුවම තමයි මැටි පුච්චලා හදන ගල් නිසා. මීට කලින් වීඩියෝ එකකින් අපි පෙන්වලා දුන්නා ගඩොල් වල ගුණාත්මක භාවය බලා ගන්න විදිය ගැන. ඔයාලට channel එකේ ඒ වීඩියෝ එක බලන්නත් පුළුවන්. ගඩොල් වල ප්‍රමිතිය ගැන කතා කරද්දී එන ප්‍රශ්නයක්නේ අපි කොහොමද හරි ගඩොලක් තෝරගන්න හරි ගඩොල මොකද්ද කියලා බලා ගන්න කියන එක ගැන. ප්‍රමිතිය බලා ගන්න සරල ක්‍රම දෙකක් මම ඔයගලන්ට කියන්නම්. පළවෙනි ක්‍රමය තමයි ඩ්‍රොප් ටෙස්ට් එක. ඩ්‍රොප් ටෙස්ට් එක කියන්නේ අපි අඩි 6ක් වගේ උඩක ඉඳන් ගඩොලක් බිමට අතරිහම ගඩොල කුඩු වෙලා යනවද කියලා බලන එක. ගල් කුඩු වෙලා යනවා නම් ගල් වල ප්‍රමිතිය බාලයි. ගල් වල කොන් පොඩි පොඩි කෑලි වලට විතරක් නම් කැඩිලා යන්නේ ඒ ගල් භාවිතයට ගැටලුවක් නැහැ. දෙවෙනි ක්‍රමය තමයි ඇබ්සෝප්ෂන් ටෙස්ට් එක. මේ ටෙස්ට් එකෙන් කරන්නේ ගල් වතුර එකකට ගිල්ලලා පෙඟෙන්න අරිනවා. පස්සේ ගල් වතුරෙන් එළියට අරගෙන තෙත බහිනකම් පොඩි වෙලාවක් තියෙනවා. මෙතෙන් මතක තියාගන්න අවම පැය 5ක් වක්ක ගල් පෙඟෙන්න ඕන කියන එක. තවත් දෙයක් තමයි ගල් වතුරේ තියෙද්දි බුබුලු උඩට එනවනම් අපි ගල් ටික වතුරට බස්සලා තියෙද්දි ගල් වලින් වතුර උනා ගන්නෙද්දී බුබුලු උඩට එනවනම් බුබුලු එන එක නතර වෙනකන් තියලා තමයි ගන්න ඕනේ. බුබුලු එන එක උඩට එන එක නතර වුණා කියන්නේ ගල් හොඳට පෙඟිලා කියන එක. වතුරෙන් ගන්න ගල් ටික වෙලාවක් තියලා ගල් අතර අරගෙන බලන්න ගල අත් දෙකෙන් ගත්තාම සාමාන්‍යයෙන් දෙකට කඩන්න පුළුවන්ද කියලා. නැත්තම් ගල් ටික දිය වෙලා වගේද කියලා. නැත්තම් ගල් අතින් නිකම්ම කුඩු කරලා බලන්න පුළුවන්ද කියලා. එහෙම වෙනවනම් ගල් වල ප්‍රමිතියක් නැහැ. මේ ටෙස්ට් අපිට ගල් ඔක්කොම අරගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ඒක ප්‍රායෝගික නෑ. ඒ නිසා ඒකට ගඩොල් ගොඩෙන් වෙනස් තැන් වලින් අපිට එක තැනකින් ගත්තා නම් තව තැනකින් වෙනස් තැන් වලින් ගඩොල් 15ක් විතර අරගෙන ඉවරලා මේ ටෙස්ට් එක කරලා බලන්න පුළුවන්. ගඩොල් පාවිච්චි කරද්දී දැනගන්න ඕනම කාරණාවක් තමයි බැමි බඳින්න කලින් ගඩොල් පොඟවල ගන්න ඕනේ කියන එක. ඔයාලගේ ගොඩනැගිල්ලටත් ගඩොල් පාවිච්චි කරලා බිත්ති බඳින්න බාර දීලා තියෙනවා නම් විශේෂයෙන් මේ ගැන බලන්න. ඒකට හේතුව තමයි ගඩොල් වතුරෙන් පොඟවල බඳින්න ඕනේ කියලා අපි කියන්නේ ගඩොල් මැටි වලින් පුච්චලා ගන්න ගල් වර්ගයක් නිසා. පොඟවන්නේ නැතුව බැමි බැන්දොත් බදාම් වල තියෙන වතුර ටික ගල් වලට උරා ගන්නවා. එහෙම වුණාම වෙන්නේ බදාමේ ගලේ තියෙන බැඳීම නැති වෙලා ගල් ගැලිවිලා යනවා වගේම බිත්ති තැන් තැන් වලින් පුපුරන්න ගන්න එක. එහෙම වුණාම බිත්තියේ ශක්තිය නැති වෙලා යනවා. බැමි බඳින්න කපරාරුවට වගේම කොන්ක්‍රීට් සඳහා සුදුසු වැඩි තෝරගන්න එක ගැන අපේ channel එකේ මීට කලින් වීඩියෝස් වලින් කතා කරලා තියෙනවා. ඒ වීඩියෝස් බැලුවා නම් ඕගලන්ට හරියටම වැලි තෝරගන්නේ කොහොමද කියන එක ගැනත් දැනගන්න පුළුවන්. මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බ්ලොක් ගල් සහ එකෝ බ්‍රික් ගැන. මේ වගේ තවත් වීඩියෝ බලන්න channel එක subscribe කරලා සිලෝන් කන්ස්ට්‍රක්ෂන් එක එකතු වෙන්න. වීඩියෝ එක තව ඉස්සරහට තියෙනවා. වීඩියෝ එක දිගටම බලලා ඕගලන්ගේ දැනුමට දෙයක් එකතු කරගන්න.